හයි කොහොමද ඔයාලට? අද අපි යන්නේ ඔස්ට්‍රියාවේ ඇල්ස් කඳුකරේ මැද පිහිටි ලෝකයේ පුරාම සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ඉතාමත් සුන්දර නගරයකට. ඒ තමයි සෙල්ලම්ස. එහෙනම් අපි යමු එහි ලස්සන බලන්න. ඉන්ස්බ්‍රූක්වල ඉඳලා සෙල්ලම්සේ වලට අපි ගියේ ට්‍රේන් එකෙන්. ඉතින් බලන්නකො ට්‍රේන් එකේ යද්දී අපිට පේන view එක. කොළ පාට තනමින් එක්ක ලස්සන ගෙවල් ගොඩාක් පේනවා. මේ පරිසරය නම් ඇත්තටම හරිම ලස්සනයි. ඔන්න අපි ඩෙස්ටිනේෂන් එකට ආවා. ඔස්ට්‍රියාවේ තියෙන තවත් ලස්සනම සිටි එකක් තමයි මේ. මේ සිටි එකේ තියෙන ප්‍රධානම ආකර්ෂණය තමයි මේ සෙල් ලේක් එක. මේ ලේක් එක වටේට තියෙන කොළ පාට ගස්වැල්, ඈතින් පෙනෙන කඳු මේ පරිසරයට පුදුමාකාර සුන්දරත්වයක් එකතු කරනවා. අපි එහෙනම් ගිහින් බලමු. මුලින්ම අපි යද්දි තියෙන මෙන්න මේ පාක් එක. මේ පාක් එකේ නම තමයි එලිසබෙත් පාක්. මෙතනට වෙලා ටිකක් වෙලා ඉඳලා ෆොටෝස් ටිකකුත් අරගෙන අපි ලේක් එක පැත්තට ඇවිදගෙන ගියා. බලන්නකෝ අපි එතෙන්ට යද්දි හරිම ලස්සන දෙයක් එතන තිබ්බා. අපි ඊළඟට ගියේ බෝට් රයිඩ් එකක්. ඉතින් සෙල්ලම්සේ ආවොත් අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක් තමයි මේ බෝට් සවාරියක් යන එක. නිස්කලංක පරිසරයක සීතල සුළඟ විඳිමින් ගන්න පුළුවන් ලස්සන අත්දැකීමක් තමයි මේ බෝට් සවාරිය. සෙල්ලම්සේ කියන්නේ මේ ලේක් එක විතරක් නෙවෙයි. ඇවිතල බලන්න පුළුවන් ඉතාමත් සුන්දර ලස්සන ඕල් සිටි එකක්. ඉතින් අපි බෝට් රයිඩ් එකෙන් පස්සේ ගියේ මේ ලස්සන සිටි එකට. මේ සිටි එකේ හැන්ඩික්‍රාෆ්ට් සුවනියර්ස් වගේ දේවල් ගන්න ගොඩක් තැන් තියෙනවා. බලන්නකො ඒ වගේ ලස්සන. මට නම් එතෙන්ට ගියාට පස්සේ ගන්න මොකද්ද කියලා හිතා ගන්න බැරි වුණා. ඒ තරමට ඒව ලස්සන. අන්තිමට තෝරලා ඔය ෂොප් එකෙන් ගත්තේ මම මෙන්න මේක. සිටි එකේ ඇවිදලා ලස්සන තැන් බලලා අපි දැන් ලෑස්ති වෙන්නේ ආපහු ඉන්ස්බ්‍රූක් එන්න. ට්‍රේන් එකේ එන ගමන් ඒ පේන ලස්සන වීව් එකත් බලපලා අපි අපේ ගමන ඉවර කරා. වීඩියෝ එකේ අන්තිමට දාන්නම් අපි සෙල්ලම්සේ ගිහිල්ලා එකතු කරගත්ත ලස්සන මතකයන් ටිකක්. එහෙනම් අදට vlog එක ඉවරයි. Thanks for watching. Bye bye.